ආයිබෝවන් බියුටි විත් නිලංජනා YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බීට්රූට් ගෙඩියකින් සම පැහැපත් වෙන ස්වභාවික බ්ලීචින් පැක් එකක් තමයි අද හදන්නේ. ඉතින් ඒකට අපට අවශ්‍ය වෙනවා කෝමාරිකා, කඩලපිටි, ඒ වගේම සුදු කැක්කුළු සහල්, ඒ වගේම කහ තව බීට්රූට් අවශ්‍ය වෙනවා. ගෙදර තියෙන දේවල් වලින් ස්වභාවිකව හදාගන්න පුළුවන් ඉක්මනින්ම සම පැහැපත් වෙන්න පුළුවන් පැක් එකක් තමයි අද හදන්නේ. මුලින්ම සුදු කැකුළු සහල් සෝදගෙන භාජනයකට දමා හොඳින් බත් එක බෙරි කරගන්න. ඊට පස්සේ බත් එක බෙරි වුණාන් පස්සේ බ්ලෙන්ඩර් කප් එකකට බෙරි බත් ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මම ටිකක් වැඩිපුර හදලා තියාගන්නවා. ඉතින් ඔයාලට මේක වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ දාලා වුණත් දවස් 2ක් 3ක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පැක් එක මූණට වගේම බෙල්ලට, ඔයාලගේ අත්වලට, කකුල් වලට ආලේප කරන්න පුළුවන්. ඉන් පස්සේ ග්‍රේට් කරගන්නපු රතු වලද එකතු කරගන්න. කෝමාරිකා මද අර ජෙල් එක වගේ කොටස අර කොළ පාට කොටස ඉවත් කරලා ජෙල් එක වගේ කොටස මම එකතු කරගන්නවා. ඒ වගේම කඩලපිටි මේස හැන්දක් මම මේකට එකතු කරගන්නවා. කහ කුඩු තේ හැඳි කාලක වගේ ප්‍රමාණයකුත් එකතු කරගන්නවා. මේ අමුද්‍රව්‍ය ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ දේවල් අඩු වැඩි කරගෙන එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට වතුර පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැහැ. බෙරි බත් වල තියෙන වතුර විතරයි සහ කෝමාරිකාවල තියෙන ජෙල් වලින් තමයි මේක බ්ලෙන්ඩර් වෙන්නේ. ඔයාලට බ්ලෙන්ඩර් කරගන්න අපහසු නම් වතුර පොඩ්ඩක් වගේ එකතු කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති ලස්සන පින්ක් කලර් එකකින් මේ පැක් එක මම හදාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේක ඔයාලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පැක් එකක්. මේ පැක් එක ඝනකම පේස්ට් එකක් විදියට හදාගන්න. මේ පැක් එක ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි. ඉතින් රතු වල, කඩලපිටි, සුදු හාල්, කහ, කෝමාරිකා නිසා සම පැහැපත් වෙනවා වගේම අවුවට ගිහින් පිලිස්සුණු සම නැවත යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම බ්ලීචින් ක්‍රීම් ගාලා විනාශ වුණු සමටද මේක ඇත්තටම ඉතාම හොඳ පැක් එකක්. දැන් බලමු කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. මුලින්ම හොඳට ක්ලෙන්ස් කරගනිපු මුහුණේ මේ විදියට හොඳට ඝනට පැක් එක ඇප්ලයි කරගන්න. මූණේ වගේම බෙල්ලේ, අත්වල, කකුල් වල ගන්න එහෙම අමතක කරන්න එපා. ස්වභාවික බ්ලීචින් අඩංගු නිසා ලප කැලැල් කුරුලෑ වගේම සම රැලි වැටීම අවම කරනවා. ඉතින් ගොඩක් අයගේ මේ බෙල්ල ප්‍රදේශය කළු වෙලා තියෙනවනේ. ඉතින් ඒ අයටත් පුළුවන් මේ පේස්ට් එක ඝනකමව ගන්න. ඉතින් සතියට දෙපාරක් විතර මේ පැක් එක ආලේප කිරීම තුළින් ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඉතුරු වුණු පැක් එක මම ෆ්‍රිජ් එකේ දාලා දවසක් දෙකක් තියාගෙන ආලේප කරනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට මුළු ඇඟේම මේ පැක් එක ගන්න පුළුවන්. දැන් මේ විනාඩි 30කට පස්සේ ඔයාලට පේනවා ඇති සමට හොඳට කා වැදිලා මේ පැක් එක හොඳට වේලිලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වතුර තෙම්මපු අතින් හිමින් කවාකාරව ස්ක්‍රබ් කරන ගමන් අපිට මේ පැක් එක ඉවත් කරන්න පුළුවන්. ඉතින් එකපාරටම මූණ වතුරට අල්ලලා සෝදගෙන යන්න එපා. ඉතින් හිමින් පැක් එක ඉවත් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති ඇත්තටම පැහැදිලි වෙනසක් තියනවා නේද? ලස්සන පින්ක් කලර් එකේ ස්කින් එකක්. ඇත්තටම මම කිව්වට කරලා බලන්නකෝ. බීට්රූට් වල තියෙන ගුණයෙන් ඇත්තටම මේ සහල් වල තියෙන ගුණයත් එක්ක අර ග්ලාස් ස්කින් එකක් ඔයාලට ගන්න පුළුවන්. දැන් මම මේ කරන්නේ ටෝන කරනවා. ඇත්තටම මම ටෝන එකක් විදියට පාවිච්චි කරන්නේ අයිස් කියුබ්. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙනුවට ඔයාලා කැමති ටෝන එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් රෝස් වෝටර් වලින් ඔයාලට ටෝන කරන්නත් පුළුවන්. ඉතින් මේ අයිස් කියුබ්
පාවිච්චි කිරීම තුළින් ඔයාලගේ ස්කින් එකේ තියෙන චූටි බිබිලි ඒ වගේම කළු ලප ඒ දේවල් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ පැක් එකක්. සතියට දෙපාරක් වගේ දාලා බලන්න. මොකද ස්වභාවික දේවල් නිසා ඉක්මනින්ම ප්‍රතිඵල නැතත් ලැබෙන ප්‍රතිඵලය තියාගන්න පුළුවන් හැමදාටම. ඉතින් ඔයාලට ගාපු දවසේම ඇත්තටම හොඳ වෙනසක් දැක ගන්න පුළුවන් වෙනවා. ස්වභාවික බ්ලීචින් පැක් එකක් ඔන්න කියලා දුන්නේ. දැන් මම හදන්නේ අර ඉතුරු රතු වල භාගෙන් බීට්රූට් බියුටි ෂොට් එක හදන්න. ඉතින් බීට්රූට් බියුටි ෂොට් එකට අවශ්‍ය වෙනවා රතු වල, ඒ වගේම කැරට්, දෙහි මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ඉතාම හොඳ බියුටි ෂොට් එකක්. සම පැහැපත් වෙනවා වගේම ඔයාලගේ ඇක්නි වලටත් ගොඩාක්ම හොඳයි. ඉතින් මම මේ විදියට පොඩියට කපා ගනිපු බීට්රූට්, කැරට් බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ දෙහියුෂත් එකතු කරගන්නවා. මම මේකට බොහොම පොඩි ප්‍රමාණයක් තමයි වතුර එකතු කරගන්න. ඔයාලට පුළුවන් ටිකක් වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඔයාලට බොන්න පුළුවන්. ඉතින් මම මේකට සීනි එකතු කරගන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් මේකට මී පැණි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. බීට්රූට් බියුටි ෂොට් එක මෙන්න මේ වගේ ඝන කමට මම බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මම පැංගිරි රසට ආස නිසා අර ඉතුරු වෙච්ච දෙහි බෑ ඉතුරු දෙහි බින්දු ටිකත් මම එකතු කරගන්නවා. ඉතින් ඇත්තටම රසවත් පානයක් වගේම ගුණදායක ෂොට් එකක් කිව්වොත් හරි. ඉතින් ඔයාලත් මේක බීලා බලන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් නැවතත් එනකම් මගේ යාළුවෝ ලස්සනට ඉන්න ඕන.